welcome back to my YouTube channel. මම අද ලෑස්ති මගේ පළවෙනි තෙමු මොඩේ එක ඔයාලත් එක්ක share කරගන්න. මම නම් open කරලා බැලුවා. ඔයාලත් බලමුකෝ මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මම තෙමු එකෙන් order කරා පොඩි මල් වාස් එකක්. මේකට උනේ 420ක් විතර. fresh flowers දාන්න තමයි ගත්තේ. අවුලක් නැහැ ඉතින්. shape හැබැයි ඊට වඩා පොඩි. ඊට පස්සේ මම ගත්තා ප්ලාස්ටික් පැලයක්. මම මේක නම් ගොඩක් අය අරන් තියනවා දැක්කා. මේකට උනේ 620ක් විතර. මෙහෙන් ගන්නවා ඉතින් මීට වඩා ගණන්. මේ ගානට shape මම මේක ලස්සනට හදාගෙන වීඩියෝ එක දානවා. මේක මේ වගේ තමයි තියෙන්නේ. පස්සෙත් මම ඕඩර් කරේ මල් වාස් එකටම දාන්න එකක්. මේ නම් පියාටු වගේ මොකද්ද කියන්නේ කියන්නම් මම දන්නේ නැහැ. මේකේ 9ක් මුනේ 557ක් විතර. මේකේ 3ක් ඕඩර් කරන්න පුළුවන්. මට ඒක නම් ඇත්තටම ගාන මතක නැහැ. ඊට පස්සේ මම ඕඩර් කරේ මෙන්න මේක. මේක අයි ෂැඩෝ එක ගාලා ඒකට උඩින් පොඩි ග්ලිටර් එකක් වගේ යන්න තමයි ගත්තේ නා. බලමුකෝ ලස්සන තියෙයිද කියලා. wow. අවුලක් නැහැ. wow. එනවා. හරිම ලස්සන. මම මේක නම් ඕඩර් කරේ ඇත්තටම හරිම බයෙන්. මොකද මේ මේකප් බඩුවේම ඕඩර් ගන්න චුට්ටක් බයයි. හොඳට මේ ග්ලිටර් එක තියෙනවා. ඔයාලට වීඩියෝ එකකට නම් පේනවද දාන්න. 281ක් තුනේ. ඊට පස්සේ ගත්තේ මෙන්න මේ ග්ලව්ස් එක. ස්ක්‍රබින් ග්ලව්ස් එක. මේකට උනේ රුපියල් 365ක් විතර. මම ගත්ත පොඩි කී ටැග් එකක්. එළියට නම් කරනවා. මේක මෙහෙම කෑලි දෙකකට තමයි එන්නේ. මේක එන්නේ කෑලි වෙන වෙනම අපිට සෙට් කරගන්න. හරිම කියුට්. මේක හොඳයි කාට හරි gift එකක් දෙන්න. මේකට උනේ රුපියල් 315. ඊට පස්සේ මම ගත්තා අයිස්ක්‍රීම් ගෙදරින් නම් හදන්න. මේකත් මම හිතුව විදිහටම ඇවිත් තියෙනවා. අවුලක් නැහැ. ගෙදරින් නම් පොඩ්ඩක් නිකන් ඉද්දි අයිස්ක්‍රීම් එකක් හදාලා කන්න හොඳයි. මේක හොඳයි පොඩි බබෙක් එහෙම ඉන්න කෙනෙක්ට නම් බොරුවට කිමිකල් තියෙන එකක් දෙනවට වඩා ගෙදරදී මොන හරි පළතුරක් බ්ලෙන්ඩ් කරලා දාලා ජූස් එකක් හදලා දෙනවා නම් මේකට උනේ රුපියල් 360ක් විතර. අවුලක් නැහැ. ලොකුටක් තියෙනවා. ඊට පස්සේ මම කැමතිම දේ තමයි මේ ඇඳුම්. ඇයි දන්නේ මම දෙකම white color වලින් ගත්තේ. බලමු. මේකට උනේ 1400ක් විතර. මම ඕඩර් කරේ large size එකෙන්. අවුලක් නැහැ. අන්තල බලමුකෝ.
මම ඕඩර් කරේ ලාර්ජ් සයිස් එක. මට නම් ගානටම තියෙනවා. දැන් නම් දිගටම ඇඳුම් ඕඩර් කරන්න හිතෙනවා. පස්සේ ගත්තේ මම මේ බැගි ටී-ෂර්ට් එක. මේක රුපියල් 1500ක් උනේ. මැටීරියල් එක හරිම සොෆ්ට්, සනීපයි. පේනවද? ලස්සන print එකක් ගිහින් තියෙනවා. මේක මං ඇඳලා බලලා කියන්නම් කොහොමද කියලා. මම මේක ඕඩර් කරේ XL. මේක ටිකක් ලොකු වැඩි. ඒත් මම ලොකුවට අඳිනවා. ඒ නිසා shape එකේ අඳින්න පුළුවන් වෙයි. මැටීරියල් එක නම් හරිම සනීපයි. ඔක්සයිට් එක. මම මේ ටී-ෂර්ට් දෙකම ඇඳලා මෙතනින් ෆොටෝස් දාන්නම්. මගේ මේ ඕඩර් එකේ අයිටම්ස් 9ක් තිබ්බා. මේකට මට ගිය රුපියල් 5600ක් විතර. ෆ්‍රී ෂිපින් තමයි ආවේ. මම නම් මේ ඕඩර් එක ගැන ඇත්තටම සතුටුයි. මේක පළවෙනි ඕඩර් එකනේ. මම හිතානේ හිටියේ ඕඩර්ස් කට්ටිය කියනවා හරි නැහැ කියන එක නෙවෙයි එන්නේ කියලා. හරියටම මේ සිලෙක්ට් කරලා රිවිව්ස් බලලා ඕඩර් එකක් දැම්මා නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. මගේ එක ටී-ෂර්ට් එකක් විතරයි පොඩ්ඩක් අවුල් වුණේ. ඒකත් මම XL දාපු නිසා large දැම්මා නම් ඒක මට ගන්න තියෙයි. ඒකත් ලොකු අවුලක් වෙන්නේ නැහැ. මම මේ ටිකක් ලොකුවට බැගීව අඳින නිසා. අදට මම මගේ vlog එක මෙතනින් ඉවර කරනවා. තවත් එමු ඕඩර් එකකින් අපි හමු වෙමු. bye.